අයිබෝවන් සුබ දිනයක්. මගේ වෙද channel එකට අද දිනත් සියලුම දෙනා පිළිගන්නවා. අපි බලමු ඉදිරි දින කිහිපෙදී කාලගුණය කොයි ආකාරයක වෙනසක් සිදු වෙයිද කියන එක සම්බන්ධව. දැනට මෙම පවතින කාලගුණ තත්ත්වය ඇත්තටම දැන් අන්තර්මෝසම් සක්‍රීය තත්ත්වයට ආසන්න කාලයක තමයි පවතින්නේ. මොකද අන්තර්මෝසම් සක්‍රිය වීමෙන් මීළඟට අපි ඊශානදිග මෝසම් ආරම්භයට තමා සූදානම් වෙන්නේ. දැන් ඒ සඳහා වායුගෝලීය සැකසෙමින් පවතිනවා. විශේෂයෙන්ම බෙන්ගාල බොක්ක හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ඇතිවන්නා වූ වායුගෝලීය චලනයන්. ඒ කියන්නේ සුළං රටාවල වෙනස් වීම මේ දිනවල දැක ගන්න පුළුවන්. ඒතර ඔන්න මේ මාසය අපිට විශේෂ මාසයක් වෙන්නේ වැසි අධික. විශේෂයෙන් අපි කියන අන්තර්මෝසම් අபிසාරී කලාප නිර්මාණය වෙන්න පුළුවන් කාලයක් තමයි මේ කාලය. ඒ කියන්නේ මේ කාලය තුල අන්තර්මෝසම් කියන්නේ හැමදෙසින්ම එන සුළං දැන් නිර්දදිග මෝසම් සහ ඊශානදිග හැමදෙසින්ම එන සුළං ඒකරාශී වීමෙන් විශාල වර්ෂාපතනයක් ලැබෙන්න පුළුවන් ආකාරයට වලාකුළු නිර්මාණය වෙන්න පුළුවන්. ඊට අමතරව ප්‍රධාන දේ තමයි බෙන්ගාල බොක්ක ප්‍රදේශයේදී කැළඹිලිකාරී තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන් මාසයක් තමයි මේ මාසය. දැන් මේ මාසය විශේෂම වැදගත් මාසයක්. බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ සුලිකුණාටු නිර්මාණය වීමටත් අන්තර්මෝසම් අபிසාරී වීම මත තදබැසි ඇති වෙන්නත් පුළුවන්. ඉතින් අපි බලමු මේ තත්ත්වය කොයි ආකාරයකද කියන එක සම්බන්ධව. ඉදිරි දින කීපේ දැන් මෙම දිනවල අපි හිතමු 11 දැන් 12 13 14 දිනවල කොහොම වුණත් වර්ෂාපතනයේ දිවයිනේ අපර භාගයේදී දිවයිනේ බොහෝ පළාත්වල වැසි ඇති වෙන්න පුළුවන්. බොහෝ අවස්ථාවල ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවකුත් පවතිනවා දිවයිනේ බොහෝ පළාත්වල. විශේෂයෙන් බස්නාහිර සබරගමු දකුණු පළාත්වලත් ඊට අමතරව උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලත් වැසි නොලැබුණු කලාපවලටත් මේ කාල සීමාව තුළ වැසි ලැබීමේ හැකියාවක් තියෙනවා. දැනට එම අන්තර්මෝසම් වැසි ලැබෙනවා. හැබැයි මේ తত্ত্বය තීව්‍ර වෙනවා 14න් පස්සේ. 14 15 16 17 දිනවලදී දිවයින පුරා මේ තරමක තදබැසි විශේෂයෙන්ම තදබැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ தત્ත්වය තව විශේෂයක් වෙනවා 16 17 වගේ 18 වගේ වෙනකොට ඊශාන දිග දෙසෙන් යන සුළං රටාවල වැඩිවීමත් එක්කම සුළංගේ කැළඹීමත් එක්කම අපිට පුළුවන් උතුරු ප්‍රදේශයට බරව යම්කිසි අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වෙන්න පුළුවන්. ඒ අඩුපීඩන තත්ත්වය සමහරවිට දිවයින දෙසට හෝ ඉන්දියාව දෙසට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. බොහෝ විට දිවයිනේ උතුරු ප්‍රදේශවලට තදවැසි ඇතිවීමේ හැකියාවක් බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ 17 18 වගේ දිනවල. කොහොම වුණත් මේ මාසේ දැනට අන්තර්මෝසම් සක්‍රිය තත්ත්වයෙන් පවතින්නේ. ඉතින් අන්තර්මෝසම් සක්‍රිය තත්ත්වයට ආරම්භයක් තාමත් ලොකු සක්‍රිය තත්ත්වයක් නෑ. නමුත් 14න් පස්සේ වගේ අන්තර්මෝසම් සක්‍රිය වෙනවා. ඒ හරහා දිවයිනට ලැබෙන වැසි ප්‍රමාණය වැඩිවීමක් තියෙනවා. විශේෂ දින වශයෙන් මම කියන්නම් 16 17 18 දිනවල දිවයිනේ බොහෝ පළාත්වලට තදවැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව 15 14 15 මේ දිනවලත් දිවයිනේ බොහෝ පළාත්වලට වැසි ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් කොහොම වුණත් මේ මාසේ අපි දන්නවා මේ වස් කාලය කියලත් වස්සාන මාසේ වැසි ඇතිවීමේ තියෙනවා. හැබැයි මේකෙදි විශේෂ සැලකිලිමත් වෙන්න ඕනේ සුලිකුණාටු හෝ බෙන්ගාල බොක්ක ප්‍රදේශය ඇතුළත යම් කැළඹිලිකාරී ස්වභාවයක් ඇතිවීමේ හැකියාවක් දැනට පවතිනවා. එහෙම වුණොත් එහෙම උතුරු ප්‍රදේශ නැගෙනහිර ප්‍රදේශ සහ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ කැපී පෙනෙන වැඩිවීමක් තියෙනවා. අපි ඒකට සූදානමක් වෙන්න ඕනේ. අනිත් එක තද සුළං ඇතිවීම මේ වැසි සමග තද සුළං ඇති වෙනවා. එතකොට නිවාසවලට ගස් කඩා වැටීම වගේ සිදුවීම් මේ මාසය තුලදී සිදු වෙන්න පුළුවන්. ඒ හින්දා දැම්මම ඒට මිනිස්සු සූදානම් වෙන එක හොඳයි ගොඩක් අය. මොකද නැත්තම් නිවාස දීපලහානි වෙන්න පුළුවන් හින්දා. කොහොම වුණත් දැන් ඔන්න ඒක ආරම්භයේ තියෙන්නේ හොඳට මතක තියාගන්න. දැන් මේ කාල සීමාව තුළ දැන් අන්තර්මෝසම් ආරම්භයත් එක්ක වැසි ඇතිවීමේ ප්‍රවණතාවයක් ඉදිරි දින කිහිපවලදී කැපී පෙනෙනස වැඩිවීමක් තියෙනවා. එතකොට අපි ඒකට පෙර සූදානමක් වෙන්න ඕන. මොකද වැස්සත් ඕන. නමුත් මේකේ යම්කිසි අපිට හානිදායී තත්ත්වයන් අපිට ඇතිවීමේ හැකියාවක් තියෙන හින්දා. ඉතින් අපි බලමු ඉදිරියට කාලගුණය කොයි ආකාරද වෙනස් වෙන්නේ කියන එක සම්බන්ධව අලුත් තොරතුරු આવත් මම ඒ සම්බන්ධව ඔබට තොරතුරු ගෙනෙන්නම්. දිගටම සම්බන්ධ වී සිටින්න. අපි බලමු ඉදිරියට කාලගුණය කොයි ආකාරයකද වෙනස් වෙන්නේ කියන එක සම්බන්ධව. ස්තුතියි.